ඇතරම ගොඩක් දෙනෙක් අතර පවතින මාළුන්ට වේදනාව දැනෙන්නේ නැහැ කියන මතය විද්‍යාත්මකව බැලුවොත් සම්පූර්ණයෙන්ම වැරදි. ඇතරම මාළුන්ට වේදනාව දැනෙනවද? සරලවම ඔව්. විද්‍යාත්මක පරීක්ෂණවලට අනුව ක්ෂීරපායින්ට වගේම මාළුන්ටත් වේදනාව හඳුනා ගැනීමේ ස්නායු පද්ධතියක් තියෙනවා. නොසිසෙප්ටස් කියලා මාළුන්ගේ සිරුරේ වේදනාව ග්‍රහණය කරගන්න විශේෂිත ස්නායු සෛල පිහිටලා තියෙනවා. යම් තුවාලයක් හෝ හානියක් සිද්ධ වුණාම මේ සෛල මගින් මොළයට සංඥාවක් යවනවා. මාළුවන්ට ක්ෂීරපායින්ට වගේ සංකීර්ණ මස්තිෂ්ක වාහකයක් නැති වුණත් ඒගොල්ලන්ගේ මොළේ අනිකුත් කොටස් මේ වේදනාකාරී උත්තේජනයන්ට ප්‍රතිචාර දක්වනවා කියලා ස්කෑන් පරීක්ෂණ මගින් තහවුරු වෙලා තියෙනවා. වේදනාව දැනුනම මාළු සාමාන්‍යයෙන් පිහිනීම නතර කරනවා. ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම හානියට පත්වෙච්ච කොටස් පිරිමැදීම වගේ ක්‍රියාකාරකම් පෙන්වනවා. මේක ප්‍රතික්‍රියාවකටත් වඩා එයාලා අත්විඳින අපහසුතාවයක් නිසා තමයි මේක වෙන්නේ කියලා විද්‍යාඥයෝ කියනවා. කෙටියෙන් කිව්වොත් මාළුන්ට අපිට දැනෙන ආකාරයටම වේදනාව, බිය සහ ආතතිය දැනෙනවා. එයාලා නිහඬ නිසා අපිට ඒගොල්ලන්ගේ වේදනාව ඇහෙන්නේ නැහැ. ඒ නිසා මසුන් මරද්දි වැඩි වේදනාවක් නැතුව ඒක කරන්න පුළුවන් ස්ටනින් සහ ජපානයේ ඉකෙජිමේ වගේ ක්‍රමයන් අනුගමනය කරන්න හිතන්න. මාළු කන්න, නමුත් මාළුන්ට වේදනාව දැනෙන්නේ නැහැ. ඒ නිසා අපිට කැමති විදිහට එයාලා මරනවා කියන මානසිකත්වයෙන් අපි හැමෝම මිදෙමු.